හායි කොහොමද අයබෝවන් කියලා පිළිගන්න ඔයාලා හැමෝම අදත් මේ රීඩින් එකට. හරි අපි බලමු අද රීඩින් එක කොහොමද කියන එක. මේක ටයිම්ලස් රීඩින් එකක්. ඒ නිසා ඔයාලා කවදා බැලුවත් මේක ඔයාලට වැදගත් වෙනවා. ඔයාලට ගන්න පුළුවන් මේක. හරි මම ඔයාලා වෙනුවෙන් කාඩ්ස් 4ක් පික් කරනවා. ඔයාලා චූස් කරන්න මොන කාඩ් එකද ඔයාට වැදගත් වෙන්නේ කියලා. ඔයාට මොකක් හරි ප්‍රධාන ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නය ගැන හිතලා කාඩ් එකක් පික් කරන්න. හරි. ඔයාලා දැන් මේ කාඩ් 4 ඔයාලට මේ කාඩ් 4ක් පෙන්නනවා. මේ කාඩ් 4න් එකක් තෝරගන්න. 1ද 2ද 3ද 4ද කියන එක ඔයාලා තෝරගන්න. හොඳට කල්පනා කරන්න. ඔයාලගේ ප්‍රධාන ප්‍රශ්න ගැන හිතන්න. ඒ හිතලා මේ කාඩ් එකක් චූස් කරන්න. හිතන්න මේකද මේ කාඩ් එකද මේ කාඩ් එකද මේ කාඩ් එකද කියන එක. හරි මම හිතනවා ඔයාලා තෝරගන්න ඇති කියලා. මේ කාඩ් එක තමයි පළවෙනි කාඩ් එක. මේක දෙවෙනි කාඩ් එක. මේක තුන්වෙනි කාඩ් එක. මේක හතරවෙනි කාඩ් එක. හරි. පළවෙනි කාඩ් එක තෝරගත්තේ ඔයා මෙන්න මේක නා. හරි. ඔයාගේ ප්‍රශ්නෙට අදාළව. ඔයාගේ ප්‍රශ්නෙට අදාළව ලොකු බාධාවක් තියෙනවා. ඔයාට ඒක ඉෂ්ට කරගන්න බැරි වෙන්න ලොකු බාධාවක් තියෙනවා. සමහරවිට ඒක බ්ලැක් මැජික් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බාහිර කෙනෙක්ගේ කාගේ හරි බලපෑමක් දැන් සාමාන්‍යව ඔෆිස් එකක වැඩ කරනවා නම් හරි ඔයා ඉගෙන ගන්න කටයුතු කරනවා නම් හරි ඒ පිළිබඳව තව කෙනෙක්ගේ බාහිර බලපෑමක් තියෙනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බ්ලැක් මැජික් එකක් තියෙනවා වෙන්න පුළුවන්. අන්න ඒ නිසා ඔයා චුට්ටක් ඒ ගැන අවධානය යොමු කරන්න. ඒ අවධානය යොමු කළා ඔයා ඒ වගේම ඔයාට ඇසවහකටවා කියන දේ තියෙනවා. ඒ නිසා ඔයා ඒ දේවල් අයින් කරගන්න ඉස්සලාම ඔක්කොම කලින්ම ඇසවහකටවා ටික අයින් කරගෙන ඉන්න. ඒ ටික අයින් කළා ඔයාලට සාමාන්‍යයෙන් පුළුවන් මගෙන් උනත් රීඩින් එකක් ගන්න. මගේ WhatsApp එකට මැසේජ් එකක් දාලා ටයිම් එකක් වෙන් කරගෙන ඔයාලට රීඩින් එකක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි කියන්න ඕන රීඩින්ග්ස් වලට charge කරනවා, මුදල් අය කරනවා. සමහරව කතා කරලා අහනවා. නමුත් මේ මුදල් අය කරනවා. ඉතින් මෙන්න මේ ඇස්වහකට ඔයා දුරු කරගන්න. ඔයාට යම්කිසි බ්ලැක් මැජික් එකක් තියනවාද කියලා බලලා ඒක අයින් කරගන්න. එහෙම දෙයක් තියෙනවා නම් එහෙම නැත්නම් තව කෙනෙක්ගේ බාහිර බලපෑමක් තියෙනවද කියලා ඔයා නොදැනුවත්ව තියෙන්න පුළුවන්. ඒ නිසා චුට්ටක් අවධානයෙන් ඉන්න. Taman ළඟින්ම ඇසුරු කරන අයගෙන් උනත් බලපෑම් එන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන කටයුතු කරන්න. කියන්නේ ඒ ගැන අවධානය යොමු කරලා බලන්න කියන එක කියනවා. අපි ඒ වෙනුවට කාඩ් එකක් තව අරන් බලමු. ආට ඒ පිළිබඳව යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා. තව කෙනෙක්ගේ බාහිර බලපෑමක් තියෙනවා කියන එක ඔයාගේ දෙයට. ඒ කියන්නේ මෙහෙමනේ ඇසවකට වුණත් ඒක බාහිර බලපෑමක්නේ. ඒ දේ තියෙනවා කියන එක එනවා. ඒ නිසා ඔයා ඒ ගැන අවධානය යොමු කරන්න කියන එක එනවා. හරි. ඔයා තෝරගත්තේ 2. කාඩ් නම්බර් 2 නම් ඔයාට ඇවිල්ලා තින්නේ මෙන්න මේ කාඩ් එක. 2 of swords. හරි. ඔයා දැන් ඔයාගේ ප්‍රශ්නෙට අදාළව ඔයාගේ කාරණාවට අදාළව ඔයා කටයුතු කරන්නේ දැන් ඇස් බැඳගෙන වගේ. ඔයා දන්නේ නැහැ ඔයා දිහා කට්ටිය බලන් ඉන්නවා. නමුත් ඔයා හිතන්නේ කවුරුත් ඔයාගෙන බලන්නේ නැහැ, හොයලා බලන්නේ එහෙම කියලා හිතන්නේ. නමුත් ඔයා ගැන බලාගෙන ඉන්නවා. ඔයා ඇස් බැඳගෙන වටේ කරකෙන එකක් තමයි තියෙන්නේ. එතකොට ඔයාට අවශ්‍ය දේ ඉටු කරගන්න ඔයා අවටම සම්පත් තියෙනවා.
ඔයාට උදව් කරන්නත් කට්ටිය ඉන්නවා. දෙවියන්ගේ උදව්ත් තියෙනවා. නමුත් ඔයා ඇස් බැඳගෙන වගේ වටේ කැරකි එක තැන ඉන්නවා. අන්න ඒ නිසා කියනවා එහෙම වෙන්න එපා. ඔයා හොඳට ඇස් ඇල්ල බලලා අවධානය යොමු කරන්න. ඔයාගේ ප්‍රශ්නට අදාළව අවධානය යොමු කරන්න. ඔයාට තියෙන ගැටලු විසඳ ගන්න ඔයා හොඳට ඇස් ඇල්ල බලන්න. ඔයාට උදව් කරන්න කට්ටිය ඉන්නවා. නැත්නම් ඔයාට ඔයාගේ ජීවිතේ වල කපා ගන්න ඔයාම වල කපා ගන්න එකක් තමයි තියෙන්නේ. හරියට අවධානය යොමු කරේ නැත්නම්. ඒ නිසා ඔයා හරියට බලලා කටයුතු කරන්න කියන අපි මේ කාඩ් පැක් එකනොත් අපි කාඩ් එකක් පික් කරලා බලමු. මේ බලන්න. ඒකෙනොත් දෙන්නේ ඒක තමයි. ඔයා නොහිතා කටයුතු කරන එක ඔයා හරි කලබලයි. ඔයා කලබලයි. ඉතින් ඒ නිසා ඔයා කලබල නිසා ඔයා අර කලබලයට අර කොරස් කටේ තද දාගන්න බෑ කියනවනේ. අන්න ඒ වගේ තමයි ඔයා දැන් ඔයාගේ ජීවිතය ඔයා ගත කරන්නේ. හරි. අපි බලමු කාඩ් නම්බර් 3 තෝරගත්ත ඔයා. ආගේ චුට්ටක් අර මේ ඔයාගේ කාරණාවට අදාළව යන ගමන චුට්ටක් හිමින් යන්නේ. ඒ වගේම ඔයා හිතනවා තනි වෙලා කියලා. ඔයා ටිකක් තනි වෙන්නත් කැමතියි. නමුත් ඔයා හිතන්නේ තනි වෙලා ඔයාට කවුරුත් නැහැ. චුට්ටක් කල්පනා කරන ගතිය වැඩි. දැන් ඇති මහන්සි කියලා හිතනවා ඔයා. නමුත් නැහැ. ඔයා ඔයාගේ අරමුණ කරා සෑහෙන දුරට ඇවිල්ලා තියෙනවා. 75ක් වගේ ඇවිල්ලා තියෙන. ඔයාවත් දන්නේ නැහැ ඔයා එච්චර දුරට ඇවිල්ලා කියලා. ඔයා මේක ඉක්මනින් ආපු ගමනක් නෙවෙයි. ඔයා හිමින් ආපු ගමනක්. තව චුට්ටක් හිමින් යන්න තියෙන. ඔයා ටිකක් මහන්සි වෙනවා. දැන් ඇති. දැන් ඕන නැහැ. එහෙම කියලා හිතලා. ඉතින් එහෙම වෙන්න එපා. එහෙම වෙන්න එපා. ඔයාගේ ගමන යන්න තව චුට්ට දුරකට යන්න තියෙන. ඒ නිසා ඒක කොහොම හරි යන්න කියන එක කියනවා. අපි මේ පැක් එකනොත් අපි බලමු කාඩ් එකක් පික් කරලා. මෙහෙමයි. ඔයා මේ එන ගමනේදී ඔයාට රැවටීම් වලට බුරුකාරයන්ට අහු වෙලා තියෙනවා. සහ ඔයාට සෑහෙන බාධා ඇවිල්ලා තියෙනවා. ඒ නිසා වෙන්නේ නැති ඔයා චුට්ටක් දැන් ඇති මහන්සි තාම වැඩක් නැහැ කියලා ඔයා හිතනවා ඇති. නමුත් වැඩක් වෙලා නැත්තේ නේ. 75ක් විතර ඔයාගේ ගමන ඇවිල්ලා තියෙන්නේ. ඔයාට යන්න තියෙන තව 25යි. ඒ නිසා ඔයා යම කියන්න තව ඉදිරියට තව පොඩි බාධා ටිකක් එන්න පුළුවන්. ඒ නිසා හොඳට අවධානයෙන් කටයුතු කරලා ඔයාගේ ගමන නතර කරන්න එපා යන්න කියන එක තමයි කියන්නේ. හරි, අපි ලාස්ට් කාඩ් එක බලමු. නම්බර් 4 Queen of Pentacles. ඉදිරියේදී ඔයාට මුදල් ලැබීමට නියමිතයි. ඔයාගේ කාරණේ සම්බන්ධව ඔයාට සමාජයට මුදල් සම්බන්ධව ගැටලුවක් තියෙනවා කියන එක එනවා. ඔයාගේ කාරණේ ඉෂ්ට කරගන්න බැරි වෙන්න. නමුත් ඔයාට ඒ දේ කරන්න පුළුවන් කියන එක එනවා. ඉදිරිය ඔයාගේ හොඳයි කියන එක තමයි එන්නේ. ඔයාගේ චුටි බාධා ටිකක් තියෙනවා. ඒ ටික දැන් මගේ ඇරිමින් තමයි පවතින්නේ. ඉතින් ඒ බාධා ටික අයින් වෙච්ච ගමන් ඔයාට මුදල් ගලාගෙන ඉන්න පටන් ගන්නවා. ඔයාට සෞභාග්‍ය, ඔයාට හැමදේම, ඔයාට අවශ්‍ය හැමදේම මේ ලැබෙනවා කියන එක එනවා. අපි බලමු මේකෙන් කාඩ් එකක් අරගෙන. ඔයා දැන් හැමතිස්සෙම ඔයා හිතන්නේ ඔයාට දේවල් නැහැ කියලා. නමුත් ඔයාට මේ ලැබිච්ච දේවල් තියෙනවා. ඔයාට නැති වෙච්ච දේවල් වගේම ඔයාට ලැබිච්ච දේවලුත් තියෙනවා. සහ ඔයාට මේ තව ලබා ගන්න දේවල් තියෙනවා. මේ මෙතන ගඟක් පෙන්නන්නේ වතුර පෙන්නන්නේ. වතුර කියන්නේ අපිට අත්‍යවශ්‍ය දෙයක්. ඉතින් ඔයා දැන් ඒක වෙනුවෙන් වොරි වෙවි ඉන්නවා. නමුත් ඔයාට මුදලුත් හම්බ වෙනවා. ඔයාට ඉදිරිය හොඳයි. ඔයා ඉතින් අර මේ බාධක දැන් ඇදී යන ගමනනේ චුට්ටක්. ඒක නිසා නතර වෙන්න එපා. ඔයාට ඉදිරියට ගොඩක් හොඳයි. බාධක ජය අරගෙන ඔයාට ඉදිරියට යන්න පුළුවන්. හරි. ඔයාලට පර්සනල් රීඩින් ගන්න ඕන නම්
මගේ WhatsApp එකට මැසේජ් එකක් දාන්න. ඔයාලට රේකී හීලින් ගන්න ඕන. ඔයාලගේ ඕරා එක බැලන්ස් කරගන්න. ඔයාලට මොන හරි ලෙඩ රෝග තියෙනවා නම් ඒවට හීලින් ගන්න ඕන නම් ඒකට WhatsApp එකට මැසේජ් එකක් දාන්න. ඒ වගේම ඔයාලට ස්ටෝන්ස් ඕන නම් ස්ටෝන් බ්‍රේස්ලට් එහෙම ඕන නම් ඔයාලා ඒක මම දාන්නේ ඕරා එකට අනුව තමයි ඒක දාන්නේ. ඔයාලට ඒ වෙනුවෙන් WhatsApp එකට මැසේජ් එකක් දාන්න පුළුවන්. එහෙනම් අලුත් වීඩියෝ එකකින් එනකන් ගිහින් එන්න.